අපිට මතකයි පෞද්ගලික කලාප සභා වාර කීපයක තුලදීම මම පෞද්ගලිකව ප්‍රකාශවලදී අපි මේ සභාවට පෙන්නලා දුන්නා මේ රටේ සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරන්න පොදුබර සේනා සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් වැඩ කරගෙන යනවා කියලා අපිට වගකීමක් ඇතුළු මේකේ පැහැදිලි කරලා දුන්නා. අපි කිව්වා මේ හදන්නේ මේ රටේ සමගිය ජීවත් වෙන සිංහල මුස්ලිම් ජනතාවට වෛරය ඇති කරලා කෝධය ඇති කරලා එකිනෙකා ගහගොනා කොටා ගන්න තත්ත්වයක් මේ රටේ නිර්මාණය කරන්න හදනවා කියන එක මේ සභාවේ අපි පෞද්ගලික කාර්යතුරම අපි පැහැදිලි කරලා දුන්නා. අපි සංවාද වෙනවා. අපි කියපු දේවල් පාත්‍ර මායන් කරලා නැහැ. අපි කියපු දේවල් අනුගමනය දුන්නේ නැහැ. අපි කියපු දේවල් ඒක පිළිගත්තේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අද කෝටි ගානක දේපල හානි කරලා ජීවිත හතරක් පිළිඅරගෙන අද අනාථයන් බවට අද අනාථ කඳවුරුවල ඉස්කෝලවල දහස් ගානක් මුස්ලිම් ජනතාවව පාසල් වලට වෙලා ඉන්නවා. මම ගියා බේරුවල පාසලකට ගියා. 1300 අනාථ වෙලා හිටියා. මට ඉතාලම කනගාටුවක් ඇති වුණා. මෙතන අපිත් එක්ක වාඩි වෙලා ඉන්න අම්ජාත් මහත්මතුමා ආණ්ඩු පක්ෂේ එතුමා සම්මාන කැඳගෙන ඒ පාසලේ අනාථයෙක් හැටියට ඉන්නවා. මම එතුමාව දැක්කම මට ඉතාලම අදුරක් ඇස්සොල්ලා මාත් එක්ක හිටපු එතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා හිටියත් අද එතුමාගේ ආරක්ෂාව සාධනය කරගන්න බැරුවා එතුමා අද ඒ පාසලේ එතුමා ජීවත් වෙනවා ගරු සභාපතිතුමනි අද මේකයි මේ කට්ටේ තත්ත්වය එහෙමනම් මේක කරන්න පෞද්ගලික කාලේ මේක තමුන්නාන්ට බලාපොරොත්තු වෙන්නේ මේක මේ කරන්න හැදුවේ මේක කරන්න මේ ආණ්ඩුව ඉඩ දුන්නේ මේක වෙනකන්ද ආණ්ඩුව බලාගෙන ඉන්නේ මේ වගේ මේ රටේ ජාතික අතර වෛරය ඇති කරන්න ජාතික අතර බේරවීම ඇති කරන්න අවුරුදු 30ක යුද්ධයක් කරලා ඒ යුද්ධය අවසන් වෙලා අවුරුදු 5ක් තමයි අපිට බැරිලා තියෙනවා ජාතික සමගිය ගොඩනගන්න තමුන්නාන්ට බැරිලා තියෙනවා ජාතික සංගීතය ගොඩනගන්න තමුන්නාන්ට බැරිලා තියෙනවා ජාතික අතර සූරත්වය වර්ධනය කරන්න ඒව කරන්න මේ ආණ්ඩුව අද අසමත් වෙලා තියෙනවා මම කනගාටු වෙනවා රවුල් ෆකීර් එතුමා මුස්ලිම් ජාතිකයෙක් වෙලා අධිකරණ ඇමතිවරයෙක් හැටියට මේ ආණ්ඩුවේ ඉඳගෙන එතුමා නියෝජනය කරන ජනතාවට සාධාරණත්වය ඉෂ්ට කරන්න මගේ විරෝධත්වය ප්‍රකාශ කරනවා මේ ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් ඇමතිවරු ඒගොල්ලෝ කවුරුත් මේ ආණ්ඩුවේ ඉන්නේ දෙති ඇදගෙන කියලා මට අහන්න සිද්ධ වෙනවා ඇයි මොකද කරු සභාපතිතුමනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට පහර දුන්නයි කියලා ස්වාමීන් වහන්සේ නමකට පහර දුන්නයි කියලා ඒකේ ඒ පහර දීමට සම්බන්ධ වෙච්ච තුන් දෙනෙක්ව අත්අඩංගුවට අරගෙන දවස් 10ක් ඒගොල්ලෝ රිමාන්ඩ් කරලා කියනවා. ඒතකොට මේ ප්‍රශ්නේ ඉතින් ඉවරයි. මේක පෞද්ගලික ආරවුලක්. මේ පෞද්ගලික ආරවුලකට පොදුවර සේනා සංවිධානය මැදිහත් වෙලා ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්ච සිංහල මුස්ලිම් ජනතාවගේ සමගිය කරලා ඒගොල්ලෝ ප්‍රකෝපවල විදියට රැස්වීම් කියන්නේ දුන්නේ කවුද? කවුද රෞද්‍රික භාවිත කරන්නේ දුන්නේ? පොලිසිය අවසර දුන්නාද? අපිට අහන්න සිද්ධ වෙනවා. පොලිසිය අවසර අරගෙන ස්වාමීන් වහන්සේ දරවල ස්වාමීන් වහන්සේ ඇවිල්ලා දරගාන අලුත්කම ටවුන් එකේ රැස්වීම් තිබ්බේ. මේව රට ගිනි ගන්න වෙලාව අපි දන්නා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට උද්ඝෝෂණයක් කරන්න බෑ. උසාවි නියෝගයක් කරන්න ඇවිල්ලා ආණ්ඩුවේ වනාවනවා. පෞද්ගලික කාර්ය විරුද්ධ පක්ෂවල යම් උද්ඝෝෂණ උසාවි නියෝගයලා මර්ධනය කරලා අපි දැක්කා. අයියන මේකට උසාවි නියෝගය දෙන්නේ නැත්තේ. මේක ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන ක්‍රියාවලියක් මේක. මේක මේ රටේ සාමය විනාශ කරන ක්‍රියාවලියක් මේක. මේක සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර වෛරය කෝධය ඇති කරන ක්‍රියාවලියක් මේක. ඇයි මේක මේක උදවිදෙන අයව මේක උත්පන්න වෙන අයව මේක සාධාරණත්වය ප්‍රකාශ කරන අයව ඇයි මේක නම් කොහොම නිදල්ලේ තියෙන්නේ ගරු සභාපතිතුමනි කියන්නේ ලැජ්ජයි හතර දිනක් පහ දිනක් වක්කරනකොට ගත්තා බෝ බේරවල පොලිසිය කවුරුරේ ආස්තර කියනවා ඕකේ පන්තියේ දරාව හානි ජීවිත ආදායක් නැති වෙලා මේ රටම අද කරදරේ පත් කරලා තියෙනවා රටේම ජනතාව ජීවත් වෙන්නේ බයෙන් ওই වෙලාවේ අරවලයක් ඇති වෙයිද ওই වෙලාවේ රාජ්‍ය කියලා බයෙන් ජීවත් වෙන මේ වෙලාවේ ඒ අතරේ පස්සනාව පොලිසිය කොහොමද ඇන්ඩ්‍රීඩියම් දාන්නේ පොලිස් ඇන්ඩ්‍රීඩිය පොලිස් සමෝස් විලාස කරනවා ඊයේ කොලිබන ඒ දුප්පත් ගම්මාන වැලිපන පීඩි දුප්පත් ගම්මාන ගම් සභාපතිතුමනි ඒ ගම්මානේ ඉන්න මුස්ලිම් ජනතාව කුලී වැඩ ජීවත් වෙන්නේ එහෙම බේරුවල වගේ අනුමදානේ අධිකාරවල ඉන්න ප්‍රදේශවලත් නෙමෙයි ඒ ගමනේ ඉන්නේ කියලා දහරා කඩවල ඔක්කොම විනාශ කරනවා දෙමළ මිනිස්සුන්වත් මාරලා මොකද මේ වෙන්නේ අයි මේ ආණ්ඩුව රාජින්නේ
මේ ආණ්ඩුව නවත්තන්න නැත්තේ. ආණ්ඩුව කවුද මේ? දෙවල ඩයස්පෝරාවල කවුද මේ දෙන්නේ? කවුද මේ ඩාක්ටර්ට ගෙනියන්නේ? අපේ මේ අධේ ආණ්ඩුවේ සාධාරණත්වය බලාපොරොත්තු වෙලාම මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක කරන ආණ්ඩුව ලරිනම් අපි ඒ ඩාක්ටර්ට ගියාම තමුන්නාන්ස අපේ කයි දේශද්‍රෝහී කියනවා. තමුන්නාන්ස අපේ කයි ඩයස්පෝරාව කියනවා. කවුද මේ ඩයස්පෝරාවට මේවා අරබලා ඉඳලා ඒ ගමන ඩයස්පෝරාවට ඒකේ කතා කරන්න ඉඳලා කවුද? ඒව තමුන්නාන්ස හොයන්නේ. පොදුවා සේනාවේ